Good morning ළමයි. අද කයන්නේ කැම්පස් එකට තමයි. මේක ෆස්ට් සෙමස්ටර් එකේ ලාස්ට් ඩේ එක. කොහොම හරි මේක තිබ්බේ 18 වෙනිදා. දැන් අද මම එඩිට් කරන්නේ 20 වෙනිදා. දවස් දෙකකට පස්සේ ටයිම් එකක් තිබ්බේ නෑ ළමයි මේක එඩිට් කරගන්න. කොහොම හරි බදාදා තින් නිවාඩු දවසනේ. රජයේ නිවාඩු දුන්නට තෙල් පොලිමටයි ශිෂ්‍ය මොකක්ද විශ්වවිද්‍යාල සිසුන්ටයි නිවාඩු නෑ ළමයි. මොනවා කරන්නද මං ওই පෝලින් දිහා බලාගෙන මම ගියා කැම්පස් එකට එක්සෑම් කරන්න. කැට් එක්සෑම් වලට ඉතින් රජයේ නෙමෙයි කොහේ නිවාඩු දෙන්න අපිට නිවාඩු නෑනේ. බලන්න ළමයි මිනිස්සු කොච්චර පවතින කියලා. අර ඒ ට්‍රම්ප් කාර්යය බෝම්බ ගහනවා අපේ මිනිස්සු පොලිමේ ඉන්නවා. රත්නපුර කොමර්ස් ෂෙඩ් මම යන පාරේ තුනක් හම්බෙනවා. සිවිල් ග්‍රවුන්ඩ් එක ළඟයි. ඊට පස්සේ අර පොළ පාරට හැරෙන තැනයි. ඊට පස්සේ තිරින් එහා පැත්තේ එකයි. ඔය ඉතින් ඔරලෝසු කනුව ළඟ ඉන්නම්. පේනවනේ. ෂෙඩ් දෙකටම එකම වගේ සෙනග ඉන්නවා. කොහොමද ඉතින් පෝලින් ටිකක් බලාගෙන මම නැග බස් එකට. ඊට පස්සේ ඉතින් බස් එකෙන් බැහැලා කැම්පස් ළඟටම ආවා. ඊට පස්සේ ඉතින් මං යනකොට අපේ පිස්සු සෙට් එකක් ඉඳියා එයාලත් එක්කත් කයියක් දාලා අද එක්ක කොහොම හරි accounting එකයි marketing එකයි මේ දෙකේ තමයි exam එක දෙන්නේ. ඊට පස්සේ එතන තව එක්කෙනෙක් අඩුයි අදෝගෙන තුගෙනවා. අපි කෝල් ගැහුවා බස් වලට පාරක් වින්දන්නේ ඊට පස්සේ කැතමම කොහොම ඊට පස්සේ දෙන්නට ඉන්නා මාකටින් එක ලියලා ඇවිල්ලා account එකක් බලාගෙන ළමයි ටට්ටක් ගාලා එක්සෑම් එක ලියලා ආවා. account එක ගණන් හදන්න. නේ මන් දන්නේ ඒකත් පිළිතුරු. කොහොම හරි තියෙන ඉන්ටර්වල් එකට බඩ පැලෙන්න කාලා ඊට පස්සේ පොඩි කුප්පියක් දැම්මා. පිටානස් ඉතින් මම වීඩියෝ කරනවා කියලා අපේ ලෙක්චර් තුමියටත් කේන්ති ගියා. කේන්ති කියන්නේ එයා ගාන කියලා දෙනවා මම අහගෙන තියෙන්නේ. කොහොම හරි ඇත්තටම මාර සෙට් එක කැම්පස් ලයිෆ් එකට අනිවාර්යෙන් එන්න ඕනේ. ඒක එච්චරටම කියන්න බැරි තරම් සුන්දර කාලයක් කැම්පස් ලයිෆ් එක කියන්නේ. ඒ අත්දැකීම අනිවාර්යෙන් ගන්න ඕනේ. කොහොම හරි ඔන්න තමයි අපි කැම්පස් එක ඉතින් එක්සෑම් ලියලා ඉවරලා අර ටෙක් එක මාත් ඉඳියා. නෑ මෞරිසා ඉන්දියාවෙ තැන්ටලා යාමං. ඔව් යාමං. මේ අකුලිය එනකම් මං හිටියා. ඊට පස්සේ ළමයි ඉතින් මම ගෙදර ගියා. Thank you for watching.